ආරණ්‍ය යන්න කියලා. මාර ලස්සන ප්ලේස් එකක් තියෙනවා. ඉතින් අපි යන්න හදන්නේ අටුවාගල ආරණ්‍ය සේනාසනයේට. ආරණ්‍ය යන්න කියලා. ගොඩක් දුරයිද? නැග් ගෑගෙන. අටුවාගල ආරණ්‍ය සේනාසනයේට ඇවිල්ලා තියෙන්නේ. ගෙතන දැන් එක්කෙනෙක් කිව්වා විනාඩි 20න් නගින්න පුළුවන් කියලා ගමේ කෙනෙක්. අපි ගිහින් බලමු සාමාන්‍යයෙන් නගින්න තියෙන්නේ පඩි වලින් තමයි ඇත්තටම නගින්න තියෙන්නේ පඩි පෙළකින්. අපි කලින් යන්න ගියා ආරණ්‍ය සේනාසනයේට ඇත්තටම කැලේ පාරකින් ගියේ. එතරම් කැලේ මැද්දටම ගියා. ඒ පාර නෙමෙයි කිව්වා. නෙමෙයි කියන්නේ පාරේ යන්න බෑ. වාහනකින්වත් යන්න බෑ. ඉතින් මෙතනින් මෙන්න මෙහෙම තමයි යන්න තියෙන්නේ. පඩි වලින් නැගලා තමයි යන්න තියෙන්නේ. ආරණ්‍ය සේනාසනයේට. ඉතින් අපි උඩට ගිහිල්ලා වීඩියෝ එකක් දාන්නම්. ප්‍රතිසංස්කරණයක් මේකේ ගොඩක් කාලෙකින් වෙලා නැහැ. මේ උඩ මගේ පිටිපස්සෙන් පේන පඩි පෙළවල් ටික තනකොළ වලින් වැවිලා. ඉතින් අපි උඩට ගිහිල්ලා බලමු. මෙතන තමයි වතුර තියෙන්නේ. ගොඩක් මාංශي ඇත්තටම නගිනකොට පඩි ගණනාවක් තියෙනවා. මෙතන තමයි වතුර තියෙන ප්ලේස් එක තියෙන්නේ. වතුර කියලාත් ගහලා තියෙනවා. අපි උඩහට ගිහලා බලමු. ගල් පඩි පෙළි වලින් යන්න තියෙන ලස්සනම පරිසරයක ලොකේෂන් එක තියෙන්නේ. ගල් ගුහාවක් තියෙනවා. සද්ද බද්ද කිසිම දෙයක් නැහැ. සද්දයක් නැහැ. ඇත්තටම බලුවොත් කිසිම සතෙක්ගේ සද්දයක්වත් නැහැ නේදයි? කිසිම සතෙක්ගේ සද්දයක්වත් නැහැ මෙතන. ඉතින් අපිත් වාසනාවන්ත කරා මේ වගේ ලස්සන ප්ලේස් එකකට එන්න. මං කියන්නේත් ඔයාලත් එන්න. ඇවිල්ලා මෙතන අපවිත්‍ර කරන්නේ නැතුව වැඳ පුදාගෙන යන්න. ඉන්න ගල් ගුහාවක් තියෙනවා ඇත්තටම. මාර ලස්සන ප්ලේස් එකක් තියෙනවා. බලන්නකෝ යාළුවනේ. මේ යන්න තියෙන ප්ලේස් එක බලන්න මේ. එතන ගල් පඩි පෙළක් වෙලා පට්ටම ලස්සන ප්ලේස් එකක්. සාමාන්‍යයෙන් කිලෝමීටරයක් විතර දැන් ආවා. තව ටිකක් හරි යන්න ඕනේ. දඬුනේ ඉන්නවා. මේක ගහලා දිනවා ඇත්තටම සතුන්ට හිංසා කරන්න එපා කියලා. කියන්නේ ගොඩක්ම අපේ ලංකාවට ආවේනික සත්තු ඉන්නවා මේකේ. ලොකු රක්ෂිතයක්. මේ රක්ෂිතය ඇතුලේ ඇත්තටම මාරම ලොකේෂන් එකක් තියෙන්නේ. ආරණ්‍ය සේනාසනයට අපි ගිහිල්ලා බලමු. ලස්සන ගල් ගුහාවක් මැද්දෙන් තමයි මේ යන්න තියෙන්නේ. ඇත්තටම මාරම ප්ලේස් එකක්.
එහෙම ගත්තාම මේ උඩ ගල් ගුහාව තියෙනවා. යටත් තියෙනවා. මේ ගල් ගුහාවක් මැද්දෙන් තමයි මේ පල්ලයට බහින්න ප්ලේස් එකක් තියෙනවා. ඉතින් මම මේ ඔයාලට පෙන්වන්න ඕනේ නේද මෙතන පල්ලයට බැහැලා පෙන්නුවේ. ඉතින් ලස්සනම කිසිම සද්දයක් බද්දයක් නැති මාරම නිස්කලංක පරිසරයක්. නිවන පරිසරයක් තියෙන්නේ. දැන් මෙතන බයිතියට තාම එක ප්‍රතිසංස්කරණය කරගෙන යන ගමන් ඉන්නේ. අපි උඩට ගිහින් බලමු කොහොමද view එක කියලා. ඉතින් අද පොඩි විටක් කෑවා. ගමේ කොල්ලෙක් වුණා විටක් කන්න ඕන. අපි terma පට්ට ලොකේෂන් එකක්. මේ ඈත කඳු වල ඔක්කොම පේනවා. ඉතින් යාළුවනේ මේකේ ලොකේෂන් එක මාරම උඩින් ගියාට පෙවුන්නේ අර ගස් කොළන් තියෙන නිසා චෛත්‍යය. මම මේ කොහොම හරි ඔයගොල්ලන්ට මේකේ තියෙන අර view point එක පෙන්වන්න හදන්නේ. තැනට ඇවිල්ලා තියෙනවනේ බලන්න. වා. මම ඔයගොල්ලන්ට zoom කරලා පෙන්වන්නම් view එක. මෙන්න මේ ඈත කඳු වලල්ල දක්වාම මේක පේනවා. නේ. තරම පට්ටම ලස්සන view එකක් තින්නේ. ඈතින් වෙහි බලාකුළුකුත් එන්න වගේ try කරනවා. ඉතින් පට්ට කට්ටක් කෑව උඩට එන්න. ඉතින් ඔයගොල්ලොත් එන්න ඇවිල්ලා මේකට ඇවිල්ලා වැඳ පුදා ගන්න. ඇත්තටම මාරම විදියට හිතට මාර සෑහලුවක් දැනෙනවා. මොකද සතෙක්ගේ සද්දබද්දයක්වත් මෙතන නැහැ. ඒක නිසා මාරම නිස්කලංක පරිසරයක්. මමත් අද මේ ෆස්ට් ටයිම් ආවේ. මට හිතුණා ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඉතින් ෂයාන් vlog එක නිමාවට පත් කරනවා සියලු දෙනාට. බුදු සරණයි. මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉස්සරහට හමු වෙමු.